විසාඩින් වර්ල්ඩ් එකේ අතුරුම ජීවීන් ගැන කතා කරනකොට හැමෝටම මතක් වෙන්නේ ඩිමෙන්ටර්ස්ලා, බැසිලිස්ක්ස්, එතකොට වෙයාවුල්ෆ්ලා වගේ අයව. ඒත් අන්ධකාරය ඇතුලේ සැගවිච්ච තවත් ජීවීන් හිටියා. රාත්‍රියේ නිහඬව ජීවත් වුණු රුධිරයට ආසාවෙන් සිටි මිනිසුන්ටත් වඩා භයානක ජීවීන් ඒ අතර සිටියා. ඒ තමයි වැම්පයර්ස්ලා. ඉතින් යාළුවනේ, මං මගේ පළවෙනි වීඩියෝකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මං අද කියන්න යන්නේ හැරි පොටර් යුනිවර්ස් එක ඇතුලේ ජීවත් වෙච්ච වැම්පයර්ස්ලා ගැන. අපි එහෙනම් මුලින්ම බලමු වැම්පයර්ස්ලා කියන්නේ කවුද කියලා. හැරි පොටර් ලෝකයේ වැම්පයර්ස්ලා කියලා හඳුන්වන්නේ රාත්‍රී කාලයේ වැඩිපුරම ක්‍රියාකාරී වෙන, ඒ වගේම තමයි රුධිරය සමග සම්බන්ධ අතුරු සත්වයන් කොට්ටාශයක්. ඒ වගේම තමයි එයාලා සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් ශරීර හැසිරීම් තියෙන අය. ඒ කට්ටිය හරිම සුදුම සුදු පාට, ඒ කියන්නේ සුදු මැලි පාට අප්‍රාණික ශරීරයක් තියෙන කට්ටියක්. ඒ වගේම තමයි ඒ කට්ටියට දිගු උල්ටත් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි එයාලා අඳුරු හා නිහඬ ස්වභාවයක් දරනවා. අපි දැන් බලමු විසාඩින් වර්ල්ඩ් එකේ වැම්පයර්ස්ලා ගැන. විසාඩින් වර්ල්ඩ් එකේ වැම්පයර්ස්ලා ගැන වැඩියෙන් කතා නොකරත් ඒගොල්ලෝ විසාඩින් සොසයිටි එකේ හිටියා කියලා සඳහන් වෙනවා. සමහර උත්සවවලට ඔවුන් සහභාගී වෙලා තියෙනවා. බොහෝ දෙනා ඔවුන්ට බය වුණා. ඒ වගේම තමයි විසාඩින් වර්ල්ඩ් යුනිවර්ස් එකේ ප්‍රසිද්ධම වැම්පයරයා වෙන්නේ සංගුනි. මේ සංගුනි අඳුරු ගොතික් පෙනුමක් තිබුණ කෙනෙක්. ස්ලාග්හෝර්න්ගේ පාටියකට මේ සංගුනි සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම තමයි මිනිස් රුධිරයට ආකර්ෂණය තිබුණු බව ඔහුගෙන් ඉඟි ලැබී තිබෙනවා. අපි දැන් බලමු හොග්වර්ට්ස් සහ එහි ඉන්න වැම්පයර්ස්ලා ගැන. හොග්වර්ට්ස් ඇතුලේ වැම්පයර්ස්ලා ගැන විවිධ මතවාදයන් තිබුණා. බොහෝ ශිෂ්‍යයන් ඔවුන්ට බිය වුණා. ඒ වගේම තමයි ඔවුන් ඩාර්ක් ක්‍රීචර්ස්ලා විදිහට තමයි සැලකුවේ. ඒ වගේම වෙයාවුල්ෆ්ලා සහ වැම්පයර්ස්ලා එකට කම්පෙයාර් කිරීම සිදු කරලා තියෙනවා. ඇත්තටම වැම්පයර්ස්ලා භයානක ඇයි? වැම්පයර්ස්ලා භයානක වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔවුන් මිනිස් රුධිරය සමග සම්බන්ධ වෙලා තිබීම. ඒ වගේම තමයි ඔවුන් රාත්‍රියේ සෙවණැලි අතර සැගවීමෙන් ජීවත් වෙනවා. ඒ නිසා විසාඩින් වර්ල්ඩ් එකේ හුඟක් අය ඔවුන්ව විශ්වාස කරේ නම් නැහැ. ඇත්තටම වැම්පයර්ස්ලාගේ නියෝජනය වෙන්නේ මොකක්ද? අපි දැන් ඒ ගැන බලමු. හැරි පොටර් ලෝකයේ වැම්පයර්ස්ලා නියෝජනය කරන්නේ අමරණීය වීමට ඇති ආශාව, තව අඳුරු ආශාවන්, ඒ වගේම මනුස්සත්කම සහ සත්ත්ව හිංසාව අතර සටන, අය රාත්‍රියේ සැඟවුණු බය. ඒ වගේම තමයි අපි දැන් බලමු වෙයාවුල්ෆ්ස්ලා සහ වැම්පයර්ස්ලා අතර තියෙන වෙනස මොකක්ද කියලා. වෙයාවුල්ෆ්ස්ලා කියන්නේ පූර්ණ චන්ද්‍රයාට වෙනස් වෙන සහ එහෙම පූර්ණ චන්ද්‍රයාට වෙනස් වුණාට පස්සේ එයාලගේ පාලනය අහිමි වෙන සත්ත්ව කොට්ටාශයක්. හැබැයි වැම්පයර්ස්ලා කියන්නේ හැම වෙලාවෙම අඳුරු ස්වභාවයක් තියෙන, රුධිරයට ආකර්ෂණය වෙන, නිහඬ හා රහසිගතව ජීවත් වෙන සත්වයන් කොට්ටාශයක්. අපි දැන් බලමු වැම්පයර්ස්ලා හොග්වර්ට්ස් වල ඉගෙනුවාද කියලා. ඔෆිෂියල් හැරි පොටර් කතාවල නම් හොග්වර්ට්ස් පාසලේ පර්මනන්ට් වැම්පයර් ටීචර් කෙනෙක් හිටියා කියලා පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ. හැබැයි විසාඩින් වර්ල්ඩ් මිත්‍යා මතවල සහ ස්ටෝරීස් වල ඩෝකාර් කියන වැම්පයර් කැරක්ටර් එකක් ගැන සඳහන් වෙනවා. ඩෝකාර් කියලා කියන්නේ හොග්වර්ට්ස් එකේ ඩිෆෙන්ස් ඒජන්ට්ස්ට ඩාර්ක් ආර්ට්ස් සබ්ජෙක්ට් එක උගන්වපු වැම්පයර් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා මිත්‍යා කතාවල කියලා තියෙනවා. හොග්වර්ට්ස් ලෙගසි ටයිම්ලයින් එකට සම්බන්ධ කැරක්ටර් එකක් විදිහටත් ඕව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඩාර්ක් ක්‍රීචර් කෙනෙක් සහ
ඩිෆෙන්සිව් මැජික් ගැන දැනුමක් තිබෙන කෙනෙක් තමයි ඔහු. එතකොට ඇත්තටම ඇයි හොග්වර්ට්ස් එකට වැම්පයර් ටීචර් කෙනෙක්ව ගන්න ඕන නම් ගන්න ඇත්තේ කියලා අපි දැන් බලමු. ඒකට හේතුව තමයි විසාඩින් වර්ල්ඩ් එකේ අදහස අනුව ඩාර්ක් ක්‍රීචර්ස්ලා ගැන හොඳම දැනුම තියෙන්නේ මෙන්න මේ වැම්පයර්ස්ලට. ඒ නිසා වැම්පයර් කෙනෙක් ඩාර්ක් ආර්ට්ස් ගැන ඉගෙනනවා කියන එක පුදුමයෙන් ඕන දෙයක් නෙමෙයි. හැබැයි වැම්පයර් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා කියන්නේ හුඟක් ශිෂ්‍යයන්ට බේජනක හැඟීමක් ඇති කරන දෙයක්. ඒ වගේම තමයි එක එක කටකතා එහෙම පැතිරලා යන්නත් පුළුවන්. මේකේ තියෙන වැදගත්ම පාර්ට් එක තමයි විසාඩින් වර්ල්ඩ් එකේ වෙයාර්වුල්ෆ් ප්‍රොෆෙසර් කෙනෙක් හිටියා. එතකොට හාෆ් ග්‍රෑන්ඩ් කෙනෙක් හිටියා. ඒ නිසා වැම්පයර් ටීචර් කෙනෙක් හිටියා කියන අයිඩියා එක යුනිවර්ස් එකට ගැලපෙනවා. ඔෆිෂියල් හොග්වර්ට්ස් හිස්ටරි එකේ වැම්පයර් ගුරුවන් ගැන වැඩියෙන් කතා නොකළත් විසාඩින් වර්ල්ඩ් කතාවල ටෝකාඩ් වගේ වැම්පයර් ප්‍රොෆෙසර් කෙනෙක් ගැන අඳුරු කතා සැඟවිලා තියෙනවා. හැරි පොටර් ලෝකේ වැම්පයර්ස්ලා කියන්නේ අඳුරේ ජීවත් වන, රුධිරයට ආකර්ෂණය වන, මිනිසුන්ට බියගෙන දෙන අද්භූත ජීවීන් කොට්ටාශයක්. ඉතින් යාළුවනේ අලුත් වීඩියෝකින් හම්බෙනකම් හැමෝටම බයි.